කරුණානායක අධ්‍යාපන ලේකම් ජාතික ගොවිජන එකමුතුව. අද දවසේ අපි මේ ගෙවන මොහොත කියලා කියන්නේ අපේ රටේ සුවිශේෂී ප්‍රදේශයක් වෙන දඹුල්ල ප්‍රදේශයේ ඉඩම් මංකොල්ට එරෙහිව කැපකිරීම කරපු නිසාම මරණීය තුවාල එල්ල වෙලා තමන්ගේ දෙවෙනි සැත්කමට මුහුණ දෙන අවස්ථාව වසන්ත කුමාර කියන අපේ ආදරණීය මිත්‍රයා සහ සහෝදරයා ඇත්තටම කියන්න ඕනේ දඹුල්ල ප්‍රදේශයේ මේ වසන්ත කුමාරට එල්ල වෙන ප්‍රහාරය කියන්නේ හුදකලා සිද්ධියක් නෙමෙයි. අනික වසන්ත කුමාර පෙනී සිටියේ තමන්ගේ ඉඩම් බේරා ගැනීම කියන පුද්ගලික අරමුණක් වෙනුවෙන් නෙමෙයි. අපි දන්නවා මෙතන පැහැදිලි සාක්ෂි සහ සාධක එක්ක අපි කතා කරන්නේ 2019 අවුරුද්දේ කියන්නේ දැන් ඉන්න ජනාධිපතිවරයාට පෙර විධායක ජනාධිපතිවරු කිහිප දෙනෙකුට පෙර මේ 2017 අවුරුද්ද වෙනකොට තමයි ඉස්සරලා වසන්ත කුමාරලා නැත්තම් මේ තිලක විජේසූරිය මාධ්‍ය ලේකම් සහෝදරයා මේ කණ්ඩායම එකතු වෙලා තමන්ගේ සටන පටන් ගන්නේ දඹුල්ල ප්‍රදේශයේ මේ තියෙන ඉඩම් මංකොල්ට එරෙහිව. අද වෙනකොට සංචාර කර්මාන්තය මුවාවෙන් ඉඩම් මංකොල්ලේ සහ අනිත් පැත්තෙන් ගත්තට පස්සේ මේ මාධ්‍ය වාර්තා තියෙනවා. මේ මාධ්‍ය වාර්තාවල පැහැදිලිවම තියෙනවා දඹුල්ලේ සංවිධානාත්මක නිදන්හාන ජාවාරමක්. හෝටල් කළමනාකරුවොත් වැඩේට හවුල්. මේ මෙතන පැහැදිලි සාක්ෂි සාධක තියෙනවා මේ පුවත්පත් වාර්තාවක් තියෙන ජාතික පුවත්පතක පළවෙච්ච 2019 මැයි 22. 2019 මැයි 22 වාර්තාව මත පදනම් වෙලා ඊට පස්සේ අපි දකිනවා ඒ පිළිබඳව දඹුල්ල ප්‍රාදේශීය ලේකම්වරයා අමතලා අතිරේක දිස්ත්‍රික් ලේකම් ඉඩම් යොමු කරන ලිපිය පැහැදිලිවම තියෙනවා මේ නම සහිතව. කුමුක්කදන්වල ගොවි ගම්මානීය යායපාරේ වයිල්ඩ් ග්ලාස් නේචර්ස් ඊසෝටි ඊසි ස්ට්‍රීට් ප්‍රයිවට් ලිමිටඩ් කියන ආයතනයක් විසින් නීති විරෝධී ලෙස රජයේ ඉඩම් රක්ෂිත කොටු කර ගනිමින් එවම ප්‍රදේශයේ ඉඩම් වස්තු නිදන් වස්තු විනාශ කරමින් සිටින බවත් සම්බන්ධ පරීක්ෂණ පවත්වන්න කියලා ඉල්ලීමක් කරනවා කියලා ඒ සම්බන්ධයෙන් 2019 7:20 දක්වා කාලයට පෙර තමන්ට වාර්තාවක් ලබා දෙන්න කියලා කියනවා. හැබැයි 2019 මැයි 22 මේ ලිපිය පදනම් කරන් 7:02 මේ ලිපියේ අනුව යාපු වාර්තා මොනවද ලැබිච්ච වාර්තා මොනවද ඒ සම්බන්ධ ගත්ත ක්‍රියාමාර්ග කිසි දෙයක් අපි දන්නේ නැහැ. අපි දන්නවා ඒකම තමයි මේ සම්බන්ධයෙන් ඊ타ත්ම සුවිශේෂී කාරණාවක් මේ කළුදියපකුණ පුරාවිද්‍යා රක්ෂිත ආශ්‍රිතව මේ ප්‍රදේශ පිහිටලා තියෙන්නේ. මේ ප්‍රදේශයේ කොහොමද නිදන් වස්තු මංකොල්ල කියන සිද්ධ වෙන්නේ කියන එක. නිදන් වස්තු මංකොල්ලේ සම්බන්ධයෙන් ඡායාරූප මේ සාධක අපි සතුව තියෙනවා. මේ තියෙන්නේ ඒ සම්බන්ධ පළවෙච්ච පුවත්පත් වාර්තාවක් මේ තියෙන්නේ. මේ පුවත්පත් වාර්තාවේ ඉතා පැහැදිලිව දක්වනවා මහනුවර ප්‍රදේශයේ රසායනාගාරයකින් ලබාගත් රසායනික දියරයක් රසායනික ද්‍රව්‍යයක් භාවිතා කරලා තමයි මේ හෝටල් මුවාවෙන් නිදන් වස්තු මංකොල්ලේ යෙදෙන මේ කණ්ඩායම් විසින් මේ පවත්වාගෙන යන්නේ මේක ඇත්තටම අපි නෙමෙයි කියන්නේ මේ සම්බන්ධයෙන් පුරාවිද්‍යා ගවේෂණ නිලධාරී විරාජ් බාලසූරිය මහතාගේ ප්‍රකාශයක් උපුටලා දක්වනවා මේ පුවත්පත් වාර්තාවේ මේක මහා අපරාධයක්. මේ ග්‍රයින්ඩර් කරලා තියෙන්නේ. මේ අපරාධය කරන්න ෆෝටබල් ජෙනියයි පවර්ෆුල් මැෂින් එක යෝනේ. හැබැයි ඒ සම්බන්ධයෙන් කියනකොට කියනවා මේ කියන උපකරණ ගේන්න පිටතින් ගේන්න ප්‍රවේශ මාර්ගයක් නැහැ. ඇතුළෙන්ම තමයි මම එන්න ඕනේ. අද වෙනකොට මේ කියන භූමිය තුල ඔවුන් ඊ타ත්ම සංවිධානයක් තමන්ගේ හෝටලයක් බවට පත් කරගන්නගෙන තියෙනවා. ඒ තරක් නෙමෙයි මේ වෙනකොට ජංගල් බීච් කියන නමින් ඔවුන් තමන්ගේ සංචාරක ව්‍යාපෘතියක් කියන මුවාවෙන් අරගෙන යනවා මේ ඊතා මංකොල්ලකාරී විදිහට මේ ප්‍රදේශය අත්පත් කරගන්න වැඩේ. ඉතින් ඒ වගේම තමයි මේ සම්බන්ධයෙන් මේ පොලිසියේ ඉදිරිපත් කරපු 2017 පොලිස් පැමිණිල්ලක් මේ තියෙන 2017 ඒ කියන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කාලේ මෛත්‍රීපාලගෙන් පස්සේ ආව ගෝඨාභය රාජපක්ෂ ඊට රනිල් වික්‍රමසිංහ දැන් අනුර කුමාර දිසානායක විධායක ජනාධිපතිවරු 4 දෙනෙක් ආවා ගියා දැන් 4 වෙනියා ඉන්නේ මේ සිද්ධියෙන් පස්සේ. හැබැයි තවමත් මේ කියන ඉඩම් ජාවාරම වෙනස් වෙලා නැහැ. මොකද අද වෙනකොට මේ ඉඩම් ජාවාරම වෙනස් කරන්න අසමත් වීම ප්‍රතිඵලය තමයි මේ නඩු වාර්තාව මේ තියෙන්නේ. නඩු වාර්තාවේ තියෙනවා අත්අඩංගුවට ගැනීම. ඒකට මොකක්ද දක්වන්නේ? මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත. නඩු බඩු ගැනත් නඩු වාර්තාවේ මොකක්ද තියෙන්නේ? මෙතෙක් සොයාගෙන නැත. පැහැදිලිවම තියෙනවා මේක
1940 අංක 9 හා 1998 අංක 24 දරන සංශෝධිත පනතර අනුව දඬුවම් ලැබිය හැකි වරදක් කියන එක. හැබැයි මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්න මැදිහත් වෙන්න ඕන පොලිසිය මැදිහත් වෙලා නැහැ. පොලිසිය 2017 නිද්‍රෝපගත පොලිසිය එදා ක්‍රියාත්මක වුණා නම් අද වෙනකොට මේ වසන්ත කුමාර සහෝදරයාට තමන්ගේ ජීවිතෙන් වන්දිගේ අවදානවට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ නැහැ. මොකද මේ ප්‍රහාරය කියන්නේ තර්ජනය කිරීමක් හෝ බියවැද්දීමක් නෙමෙයි. මරණීය තුවාල එල්ල කිරීමක්. ඔවුන්ගේ අරමුණ පැහැදිලිවම මරණයට පත් කිරීමේ අරමුණෙන් එල්ල කරු ප්‍රහාරයක්. මොකද මේ ඔහු සමග ගිය පුද්ගලයාගේ වසන්ත කුමාර සමග ගිය පුද්ගලයාගේ ප්‍රකාශ පොලිසිය සටහන් කරගන්නේ නැහැ තවමත්. ඒකම තමයි වසන්ත කුමාර පැහැදිලිවම කියනවා මේ ස්ථානෙත් ඉන්න අපේ තිලක විජේසූරි සහෝදරයා. ඒ සහෝදරයා සමග දින කිහිපයකට පෙර සාකච්ඡාවක් කරා කියන මේ ඉඩම් මංකොල්ල සම්බන්ධයෙන් ඔහුගේ ප්‍රකාශය සටහන් කර ගන්න කියලා කියනවා වසන්ත කුමාරගේ ප්‍රකාශය ඇතුලේ. හැබැයි වසන්ත කුමාරගේ ප්‍රකාශය අනුව මේ මොහොත දක්වාත් තිලක විජේසූරි සහෝදරයා සූදානම්ෙන් ඉන්න පොලිසියට ප්‍රකාශයක් දෙන්න ඔහු සතුව සියලු සාක්ෂි සාධක තියෙනවා මේ සම්බන්ධයෙන්. හැබැයි පොලිසිය තාම ප්‍රකාශයක් අරගෙන නැහැ. ඉතින් ඇත්තටම අපිට සාධාරණ සැකයක් තියෙනවා පොලිසිය මේ නිද්‍රාශීලිය නිද්‍රෝපගතව ඉන්නේ මේ අපරාධකරුවෝ ආරක්ෂා කරන්නද කියන කාරණය. අනිත් පැත්තෙන් ගත්තට පස්සේ මේ භූමිය ඇතුලේ විතරක් නෙමෙයි මේ වෙනකොට මුළු දඹුල්ල ප්‍රදේශ පුරාම නිදම් මංකොල්ලයක් සහ සංචාර කර්මාන්තේ මුවාවෙන් වෙන දැවැන්ත ඉඩම් මංකොල්ලයක් වෙනවා. මේ සියල්ලට එරෙහිව ජාති ගොවිජනක මුතු විදිහට අපි කොන්දේසි විරහිතව දඹුල් අපේ අනුබද්ධ සංවිධානක දඹුල් ජනතා ව්‍යාපාර සමග කටයුතු කරන්න සූදානම්. ඒකෙදි අපි කියන්න ඕනේ වත්මන් ආණ්ඩුවේ පාලකයන්ට අපි බොහොම ආදරයෙන් සහ ගෞරවයෙන් කියනවා ඔබලාගෙන් ජනතාව බලාපොරොත්තු වුණා මේ පවතින මෙතෙක් පැවති ඉඩම් මංකොල්ලකාරී මේ ක්‍රියාවලිය වෙනසක් කරන ඍජු මැදිහත් වීමක් වෙයි කියන එක. හැබැයි 2017 දී 19 දී නිද්‍රෝපගත නිද්‍රාශීලී හිටපු පොලිසියම නම් ඒ ඉඩම් අංශම නම් ඒ පරිපාලන ක්‍රමවේදෙම නම් අදත් ක්‍රියාත්මක වෙන්නේ වසන්ත කුමාරලා මෙතෙක් විශ්වාස කරේ නීතිය. ඔවුන් තොරතුරු පනත පාවිච්චි කරලා අල්ලස් විමර්ශන කොමිසමට යන්න සූදානම්ෙන් ඉන්නකොට තමයි මේ මරණීය තුවාල එල්ල වෙන්නේ. හැබැයි හෙට දවසේදී අපි කියනවා මේ විදිහට නෛතික ක්‍රියාමාර්ග ඔස්සේ තමන්ගේ ඉඩම් අයිතිය පුද්ගලිකව සහ පොදු ඉඩම් අයිතිය වෙනුවෙන් පෙනී සිට නැගී සිටින අපේ රටේ ශක්තිමත් සිවිල් සමාජ ක්‍රියාකාරිකයින්ට පහර දෙන්න සූදානම් වෙනවා නම් ඒක මේ රටේ ජනතාවගේ ජීවත් වීමේ අයිතිය සහ ඉඩම් අයිතිය සම්බන්ධයෙන් රජය තමන්ගේ වගකීම් පැහැර හැරීමක් කියන. ඒ නිසා බලධාරීන් ඉතාමත්ම ඕනකමින් අපි කියනවා මේ වෙනුවෙන් සක්‍රීය මැදිහත් වීමක් වෙන්න. මොකද අද දවසේ කරගන්න මේ දක්වා කරගන්න බැරි වෙච්ච බිල්ලක් ගන්න ජීවිත බිල්ලක් ගන්න වැඩේ ඒ මංකොල්ල කරුවන්ට කරගන්න මට්ටමට නිද්‍රාශීලීව ඉන්න පොලිසියක් නීතියක් නිර්මාණය කරන්න එපා කියන ඉල්ලීම කරනවා.